සුබ දවසක් ක්‍රීඩාවට ආදරය කරන හැමෝටම ඉතින් T20 ලෝක කුසලානේ සුපරි 8 දෙනාගේ වටේ ප්‍රථම ශ්‍රී ලංකා තරගය එංගලන්තය හා ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන්නේ පල්ලෙකැලේදී. ඉතින්ගේ කාසිය වාසිය ශ්‍රී ලංකා නායකයා සතු වුණා වූ තීරණය කරා ප්‍රථමයෙන් පන්දු යැවීමට ඒක ඉතාම හොඳ තීරණයක්. ශ්‍රී ලංකාව එංගලන්තයට එරෙහිව T20 තරගාවලිය පෙරදිලා වුන් හොඳින් අධ්‍යයනය කරමින් සිටින අවස්ථාවක් තමයි මෙම තරගය ඔවුන්ට මුහුණ දෙන්නට හැකියාව ලැබුණේ. විශේෂයෙන්ම එංගලන්ත කණ්ඩායමට ගියවර T20 තරගාවලියේදී ඉතාම අවාසනාවන්ත ලෙස පරාජය දෙකක් අත් වුණා. මොකද වරුසාවෙන් පසුව තමයි එංගලන්ත කණ්ඩායමට ජයග්‍රහණය හිමුනේ. අවසාන තරගයේදී තෝන් එහෙමයි විශේෂයෙන්ම වරුසාව පැමිණෙනකන් ඔවුන් ඉතා විශිෂ්ට අයුරින් ශ්‍රී ලංකාව තරගය ඔවුන් අතට තිබුණත් අවසාන මොහොතේදී එංගලන්ත කණ්ඩායම වරුසාවෙන් පසු සාර්ථක ලෙස පන්දුවට පහර දෙමින් තරගය ජයග්‍රහණය කරා. ඉතින් ඒ T20 තරගාවලියම ඉතින් එහි මම හිතනවා විශේෂයෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායම තරඟ 3ක් පෙරදිලා ඉන්නේ. ඉතින් 4 වෙනි තරඟයේ පරදිනවා කියන එක කියන්න බෑ. කොහොමත් අනිවාර්යයෙන්ම එංගලන්ත කණ්ඩායමට එරෙහිව ජයග්‍රහණය වාර්තා කරගන්න හැකියාව තියෙනවා. තරඟ 3ක් පෙරදිලා තින්න නිසා. ඉතින් ඒක හොඳ අවස්ථාවක් ශ්‍රී ලංකා කණ්ඩායමට එංගලන්ත කණ්ඩායමට හොඳින් මුහුණ දෙන්නට. මොකද සඳහන් කරලා තිනවා වරුසාව කුමන හෝ වේලාවක පල්ලෙකැලේ ක්‍රීඩාංගණයට පතිත වීමේ හැකියාව තිබුණා. ඉතින් ඒ අවස්ථාවත් බලලා තමයි කණ්ඩායම් නායකයා මේ තීරණය ගන්නට ඇත්තේ. ඔවුන්ට එතකොට ඩග්ලස් ලොයිස් මෙතඩ් එක අනුව පන්දුවට කොපමණ වේගෙන් පහර දිය හැකිද නැද්ද කියන එක තීරණය කරගෙන ශ්‍රී ලංකා කණ්ඩායමට මුහුණ දෙන්න හැකියාව ලැබෙයි. මොකද අද දිනේ කුසල්ජනිත් පෙරේරා වෙනුවට කමල් විසාර ඇත්තටම එංගලන්ත කණ්ඩායමට හොඳින් පන්දුවට පහර දුන් ක්‍රීඩකයෙක්. ඉතින් ඔහු ඒ නිසා වෙන්නේ නැති අනිවාර්යයෙන්ම ගේන්න ඇත්තේ. ප්‍රධාන වේග පන්දු යවන්නන් දෙන හැටියට කටයුතු කරයි දුස්මන්ද චමීරයි දිල්සන් මදුසංකයි. ඉතාම හොඳ පන්දු යැවීමක නිරත වුණා දිල්සන් මදුසංක පෙර තරගයේදී. හොඳ අවස්ථාවක් ඔහුට ලැබුණේ. ඉතින් ඒ ලැබුණ අවස්ථාවෙන් ඔහු උපරිම ප්‍රයෝජනය අරගෙන ශ්‍රී ලංකා කණ්ඩායමට ඔහුගේ වගකීම හරියාකාරව ඉෂ්ට කරයි කියන බලාපොරොත්තුවක් තියෙනවා. ඉතින් වගේම හොඳින් මේ තරගෙට මුහුණ දීලා අනිවාර්යයෙන්ම සුපර් 8 එකේ ප්‍රථම ජයග්‍රහණය වාර්තා කරන්නට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකි වෙනවා. නෝනුමා T20 තරගාවලිය පෙරදෙද්දී ඉතින් එතන තිබුණේ හැම කෙනෙක්ම අර පන්දුවට පහර දෙන්න යන ගතියක් නිසි කළමනාකරණයෙන් මේ වෙනකොට බැටින් එක කුසල් මෙන්ඩිස්ගේ ඉනිම තමයි මම හිතන්නේ තාම වැදගත්. ඔහු සංයමයෙන් ඉනිමක් ගොඩනගාගෙන පන්දුත් අඩු සංඛ්‍යාවකින් යම්කිසි ලොකු ලකුණු සංඛ්‍යාවකුත් නෙවෙයි පන්දු හා ලකුණු අතර පාරතරේ පන්දු 15ක 10ක වගේ විතර ප්‍රමාණයක් තියාගෙන ඔහු ඇන්කරේ බවට පත් වෙනවා ශ්‍රී ලංකා කණ්ඩායමේ. පැතුම් නිස්සංකගේ රෝල් එක ඔහු කරනවා අනිවාර්යයෙන්ම. ඒ නිසා ආරම්භක ප්‍රතිකරණ වල කමල් මිසාරත් හොඳට පන්දුවට පහර දෙනවා. පැතුම් නිස්සංකත් හොඳට පන්දුවට පහර දෙනවා. අනිවාර්යයෙන්ම අඩු පන්දු සංඛ්‍යාවකින් ලකුණු 50ක් 60ක් ලබාගෙන පළවෙනි විකට් එක ගියත් මෙන්ඩිස් එනවා කියන්නේ අනිවාර්යයෙන්ම විකට් 5ක් 6ක් යනකම් ඔහු ඉන්නවා කියන්නේ අනිත් එන පිටිකරුවන්ට පන්දුවට පහර දීමේ හැකියාව වැඩි වෙලා තියෙනවා. පන්දුවට පහර දීමට ආවගස පවන් රත්නායක පිටිහන බේ ඉතාම අලංකාර ප්‍රතිකරණයක් ඔහු යෙදෙන්නේ. පළවෙනි පන්දුවට එක්ක 6ක් හෝ 4ක් ලබාගෙන තමයි ඔහු ස්ටාර්ට් කරන්නේ. ඔහුගෙනම ඒක මාරම මේ හැකියාවක් ඔහුට ලැබුණා. ඉතින් අපේ ශ්‍රී ලංකාවට ලැබුණු ලොකු අවස්ථාවක් පවන් රත්නායක කියන්නේ. ඉතින් කණ්ඩායම් නායක දසුන් සානක ඉතා හොඳ නායකත්වයක් ලැබලා දෙන්නේ ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරා මේවයි කියන බලාපොරොත්තු අපිට දිනවා. වුන්ට ප්‍රාර්ථනා කරමු ජයග්‍රහණය කරන්න සියලු ශක්තිය ධෛර්යය ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයන්ගෙන් ලැබේවා කියලා. ඉතින් ඔහුන් ගන්න තියෙන තීන්දුව අනුව ශ්‍රී ලංකා කණ්ඩායමේ ජයග්‍රහණය අනිවාර්යයෙන්ම තියෙන්න වෙනවා. ඒ වැඩි අවස්ථාවක් තියෙනවා ශ්‍රී ලංකා කණ්ඩායමට ජයග්‍රහණය කිරීමට. අපි ප්‍රාර්ථනා කරමු ශ්‍රී ලංකා කණ්ඩායමට ජයග්‍රහණයෙන් අවසන් කරන්නට හැකියාව ලැබේවා කියලා. ජයග්‍රහී දවසක්.